welcome back to Marambas Diaries. ඉතින් අපි යමු ඉස්සරහට. මම ඉස්සර කියනනම් අද මම කොහෙද යන්නේ කියලා. So first things first. මහලුකු ඇඳුමක් ඇඳේ නැහැ. මම මේක නම් හැබැයි නාංගිගෙන් ඉස්වා. ඇඟ කෙට්ටුනාට පස්සේ නාංගිගේ ඇඳුම් වලට ගොඩාක් ඒ කියන්නේ මේ නාංගිගේ ඇඳුම් මට අඳින්න පුළුවන්. ඉතින් නාංගිලා ගෙදර ගිය දවසක නාංගිගෙන් උසප ගවමක් තමයි මේ අඳින්නේ. Thank you ගංගි. ඒක මාර ලස්සනට තියෙනවා මට. So මුකුත් නැහැ. Simple makeup, just my normal lipstick, eyeliner, eyebrows මං අඳින්නේ නැහැ කියලා ඔයගොල්ලන් දන්නවා. මේ මගේ natural eyebrows. මං දන්නේ eyebrows අඳින්න හරියට. ඉතින් my watch, my bracelet, rings, මාළේ දැම්මේ නැහැ. just a simple earrings. So අපි යමු mall එකට. මට annual party එකට ලස්සන dress එකක් ඕගොල්ලන් අද තෝරන්න ඕනේ. I just reached the mall. මට බඩගිනි. මොකද කරන්නේ? මොනවද කමුද? කාලම දවසේ පටන් ගන්නවද නැත්නම් මොකද කරන්නේ? අපි බලමු. පොඩක් රවුමක් ගහලා අපි කන්න හොඳ තැනක් බලමු. So guys, I ordered myself a cheese croissant. coffee එකක් බොන්න තරම් මට time උත් නැහැ. මේ දැන් almost 11. මම හොඳට නිදාගත්තද 11 වෙලා. ඒ නිසා මම දැන් coffee එක බිව්වොත් මගේ බඩත් පීරනවා. මම දැන් මේ shopping කරලා මම කන්නත් ඕනේ. මම lunch එක හොඳ ටිකක් මොකද්ද අපි ඒකට කියන්නේ පොඩි hi-fi lunch එකක් ගන්න ඉන්නේ. මේ කාලයකට පස්සේ මම හොඳ lunch එකක් ගන්න. මොකද මේ ටිකේම boring lunches තමයි මම කෑවේ. මේ ඔය vegetables, chicken දැන් අද මම ගන්න මොකක් හරි special මොකක් හරි chicken මේ dish එකක් order කරලා කන්න තමයි ඉන්නේ. ඒ නිසා මම බඩේ ඉඳ තියාගෙන ඉන්න ඕනේ. මොකද අර කෙට්ටුනාට පස්සේ මගේ ඔය TikTok videos වලට ගොඩක් අය මේව කරලා තිබ්බා. කා ගන්න බෑ කියලානේ. ගත්තටදී අර ඒකයි දැන් cappuccino එකයි cheese croissant එකයි වෙනමම මේකකුත් තියෙනවා. meal එකකුත් තියෙනවා. මම ඒක order කරෙත් නැහැ. මේ ඒගොල්ලෝ මට ඒකත් offer කරා. මොකද මම cappuccino එක බිව්වොත් මට මේ කා ගන්න බෑ. මොකද තව කොහොමද පැයක් එකමාරක් ඇතුළත මම ආයි කන්න ඕනේ. මට කන lunch එක හොඳට enjoy කරන්න ඕනේ. So I just ordered myself just a cheese croissant and they are freshly baking cheese croissant for me. ඒගොල්ලන්ගේ තියෙන batch එක ඉවරලා ඒගොල්ලෝ අලුත් batch එකක් හදනවා. So I'm lucky. හොඳ hot croissant එකක් මට කන්න පුළුවන්. Okay, finally food arrived. දැන් ඉතින් කමු. මේක ඉතින් ඕනම මට අතින් කන්නත් පුළුවන්. මම දැන් අතින් කෑවොත් පොඩ්ඩක් චකබ්ලාස් වෙනවා. Nice. මෙතන කාලෙකින් මම croissant එකක් කරලා මේක කාලා මේ මාල් එක සාමාන්‍යයෙන් දැන් annual party එකේ theme එක masquerade ball. එතකොට ඉතින් ball room dress එකක් කියන්නේ ඉතින් ලොකු dress එකක් ගන්න බෑ. ඕක මට අඳින්න තැනකුත් නැහනේ. ඒ නිසා I thought of buying ඔය ටිකක් glittery පැත්තට තියෙන්නේ. glitter පැත්තට බර මගේ ඔළුව තියෙන අර long sleeve mini dress එකක්. So බලමු. දැන් guys මගේ ඉස්සර size එක size 18 16 ඔහොමනේ. දැන් ඉතින් මට I can fit into size 12 starting from 12 පුළුවන්. මොකද ඉස්සර 12 කියන්නේ මට ඇඟෙන් භාගයක්වත් දාගන්න බෑ. but දැන් 12 ඉඳන් මට fit on එක fit. ඒක perfect fit on. කොච්චර කෙට්ටුනත් කන්න තියෙන ආසාව නම් යන්නේ නැහැ. ඔයාලටත් එහෙමයි කියලා මම හිතනවා. Okay, let me enjoy my breakfast. ඊට පස්සේ මම මොනවද ගන්න කියලා ඔයගලන්ට පෙන්නන්නම්. outfit check. මිරර් එකක් දැක්කම සාමාන්‍යයෙන් ඔයගලන්ට තියෙන පිස්සුව තමයි මටත් තියෙන්නේ. especially තමන් ලස්සන වෙද්දි මේ වගේ ඉතින් මිරර් එකක් දකින්න තැන පොඩි පෝස් එකක් දාලා show off කරන්න. මම stores 3කට ගියා. මට හරියන එකක් මුකුත්ම සෙට් උන්නේ අර මම ඉස්සර ගොඩාක් මහත කාලේ ගන්න අර නිකන් අපි කියන්නේ ගොඩාක් baggy dresses වගේ ඒ වගේ ඒවා ඉතින් තියෙනවා. ඒ වගේ ඒවා මොකටද අඳින්නේ මෙච්චර මහන්සි වෙලා ලස්සට ඇඟ හදාගෙන. I really want to
get myself අර ටිකක් හොඳට ඇඟටම වගේ තියෙන ලස්සන dress එකක්. Let's hope for the best that I'll find the best fit on myself today. අපි යමු. ඕන ගයිස් ඉතින් මෙතන ඉඳන් මම පටන් ගන්නවා ඔයගලන්ට මගේ weight loss එක මම කොහොමද continue කරගත්තේ කියලා ඔයගලන් දන්නවා. මම මගේ weight loss එක පටන් ගත්තේ 2023 නොවැම්බර් වල පටන් අරගෙන මම ලස්සනට බර අඩු කරගෙන ආවා කිලෝ 82ක් වෙනකන්. ඒ කියන්නේ 2024 පෙබ්‍රවරි වෙද්දි මම කිලෝ 82කට බර හදාගත්තා. ඒ වුණාට කොහොම හරි ඉතින් cheat වුණා හැබැයි cheat වුණා ආයි continue කරා ආයි cheat වුණා ආයි continue කරා ඊට පස්සේ උගලංගෙන් උදව් ඉල්ලුවා. ඔයගලන්ට මතක ඇති මගේ පරණ vlogs බලපු කට්ටිය. එතකොට guys කොහොම හරි මම ලංකාවට ගියා. ලංකාවට ගිහලා ආවට පස්සේ මගේ බර ටිකක් වැඩි වුණා සෑහෙන්න. ඊට පස්සේ මම එක දිගටම මේක හරියටම කරනවා කියලා හිතාගත්තා. මගේ බර 80 ගානකට 89ටත් මම හිටියා ලංකාවට ගිහිල්ලා එද්දිත් මම 89ටත් වඩාද මම දැන් හිටියා මට මතකයි. දැන් වෙද්දි කොහම හරි මගේ බර මම 72කට ගෙන්න ගන්න මම වෙච්ච කැපකිරීම එක්ක මට පුළුවන්කමක් ලැබිලා තියෙනවා. මං ඉතින් එහෙම ලুকু දෙයක් කරේ නැහැ guys. මම කරේ මගේ normal කෑම ගන්න රටාවේ විදිහටම මම කන්ටිනියු කරා. ඔයගොල්ලන් දන්නවා මම කරේ උමෑ ඩයට් එක කියලා. ඒ කියන්නේ දවසකට එක වේලයි මම කෑම කන්නේ. ඒ කියන්නේ උදේට ඕනනම් තේ එකක් බොනවා සීනි නැතුව. ඊට පස්සේ දවල්ට හොඳ ප්‍රෝටීන්ස් එක්ක හොඳ මීල් එකක් ගන්නවා. හොඳ ලන්ච් එකක්. ඊට පස්සේ ඉතින් ආයි කන්නේ පහවදාට තමයි. දැන් මට බඩගින්නක්ම ආවොත් හවසට ෆෘට්ස් ටිකක්, එතකොට එක්ක ඕට්ස් ටිකක්, නට්ස් ටිකක් ඒ වගේ ගන්න වෙලාවලුත් තියෙනවා. හැබැයි අනිවාර්යයෙන්ම මේ හැම දෙයක්ම එක්ක ඕගලන් හවසට වර්ක්අවුට් එකක් කරන්න ඕනේ මිනිමම් 30 minutes වත්. මේ කියපු ටික ඕගලන් හරියට කරොත් guys බර අඩු කරන එක මහා දෙයක් නෙමෙයි. ඕගලන්ට සල්ලි වියදම් කරලා ජිම් යනවා, සල්ලි වියදම් කරලා ලොකු කෑම ජාති ගන්නවත් එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඕගලන් හරියට ඩයට් එක කරොත්, හරියට වර්ක්අවුට්ස් කරොත්, ඕගලන්ගේ කට, ඕගලන්ගේ හිත, ඕගලන්ගේ ඔළුව පාලනය කරොත් මේක කරන්න පුළුවන් guys. දැන් මම ජනවාරි ඉඳන් පටන් ගත්තු එක මම දැන් නැවතිලා තියෙන්නේ කිලෝ 72කින්. ඉතින් මට ඕගලන්ගෙන් ලැබෙන ආදරේ බොහොමයි. මට ලැබෙන කමෙන්ට්ස් වලට මට හරිම සතුටුයි guys. හායි ළමයි මම ගත්තා කන්න ලන්ච් එක. මම ගත්ත බීෆ් වගේකුයි චිකන් පීස් එකකුයි. මම සාමාන්‍යයෙන් ඉතින් මේ දවස්වල කන්නේ ප්‍රෝටීන්ස් තමයි. හැබැයි මේ බීෆ් එකේ අල එහෙම තියෙනවා. First let me finish the chicken because beef is so delicious. මොකද මේ ටික කාලා මදි ඇත්තටම මට. So guys ඔයගොල්ලන් ගොඩක් අහලා තිබ්බ මං බර අඩු කරගත්ත කොහොමද කියලා. බර අඩු කරගත්තේ මං කරන් ගිය දේ දිගටම කරගෙන ගියා. 1 meal per day එක කන්ටිනියු කරා. ඒක ගොඩක් ස්ට්‍රික්ට් කරා. ඊට පස්සේ හැමදාම වර්ක්අවුට්ස් කරා, හෝම් වර්ක්අවුට්ස් කරා. ඊට පස්සේ ජොගින් කරන්න පටන් ගත්තා. ඉතින් මම කෑවෙම එක මීල් එක. ඔයගොල්ලෝ මගේ පරණ vlogs ටික බලන්න. එතකොට මම කාපු දේවල් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මම දැන් මාස දෙකමාරක් තිස්සේ වගේ බත් නවත් කරලා තියෙන සම්පූර්ණයෙන්ම බත් පාන්. මම ජනවාරි මුල ඉඳන් තමයි මේක පටන් ගත්තේ. දැන් මගේ බර 73යි. බත් පාන් සම්පූර්ණයෙන්ම නැවතුව දැන් තමයි මම ওই ක්‍රොසන්ට් එකක් ඉඳලා හිටලා කන්නේ දැන්. ඒකත් දැන් අද පොඩ එළියට ආපු නිසා මම ගොඩක් ඇවිදින්න ඕනේ. ඊට පස්සේ හවසට මම ජොගින් යන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි ක්‍රොසන්ට් එකක් කෑවේ. මම මෙහෙම එළියට එනවා හරිම අඩුයි. මේ මාත්‍යවශ්‍යම දෙයකට මිසක් මම මෙහෙම එළියට එන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි මට ඉතින් පොඩි ට්‍රීට් එකක් මම අද කරගත්තේ. So මේ vlog එක ඉවර වෙනකම් බලන්න. මම
ඔයගලන්ට මේ vlog එකේ annual party එකෙත් මොනවද වෙන්නේ කියලා පෙන්නනවා. මම ගත්ත ඇඳුම් වලින් මම පෙන්නපු දැන් ඇඳුම් වලින් මොකක්ද ගත්තේ, මම කොහොමද මාව ස්ටයිල් කරන්නේ, ඔක්කොම ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක අන්තිම වෙනකන් හිටියෝ. මේ බීෆ් එක මාර රසයි guys. See. Oops. And then this is the beef. Are you got it? Beef. Vegetables. So good. Very nice. මිනිස්සු කියනවනේ ඒක සාමාන්‍යයෙන් ඩයට් කරද්දී කන්න දේවල් නෑ, ආමත ඉන්න ඕනේ. ඔය ඔක්කොම බොරු. එන්න කිසිම දෙයක් නෑ. මේකේ තියෙනවා ජූස් එකක්. ඒ ග්‍රේවි එකත් එක්ක කද්දි තමයි රස. අපිට ඕන තරම් දේවල් කන්න පුළුවන් ඩයට් කරද්දී. අපිට ටාගට් එකක් අචීව් කරාට පස්සේ අපිට චීට් එකක් කරන්න පුළුවන්. එතකොට කන්න නැහැ කියලා දේවල් නැහැ. කන්න දේවල් ඔප්ෂන්ස් වැඩි ඩයට් කරන අයට. ඉතින් අපි ඒක රසට හදලා කද්දී අපේ ඩයට් එක ඉන්ට්‍රස්ටිං කරගන්න අපිටම තමයි පුළුවන්. හරි, එහෙනම් ඉතින් කතා ඇති. Let me enjoy my lunch. Stay tuned. Video එක දිගටම ඉන්න. මම annual party එකට කොහොමද ready වෙන්නේ කියලා. Good morning guys. ඉතින් ඔන්න අද තමයි දවසේ annual party එකේ. ඉතින් ඊයේ මම workout කළා. මට මාර බඩගින්න හිටියේ. මං කෑවේ නැහැ. ඉතින් අද මම උදෙන්ම බත් චුට්ටක් කනවා. beef and chicken එක බත් චුට්ටයි ග්‍රෑම් 200යි බත්. ඉතින් දැන් අද හවසට මම ready වෙන්න ඕනේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. අපි බලමු මගේ dress එක මගේ මම කොහොමද ස්ටයිල් කරන්නේ කියලා. I'm so excited. අපි මුලින්ම කලිමු. ඉතින් ළමයි මේ තමයි මගේ early lunch එක. Yeah, we'll rather call this early lunch. rice තියෙනවා. එතකොට මගේ favorite chicken තියෙනවා, tikka chicken. එතකොට beef stew එකක් තියෙනවා. අපි දැන් කමු. Yum. Show your face now. So guys, when I'm in the ballroom එකේ අපේ annual party එකේ, how is my feet? ඔයගලන් දැක්කනේ. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්න. Let me show you guys. අපි කන්ති හම්බෙමු. මගේ ඉතින් මෙහා පැත්තේ ඉන්න මගේ සැපට දුකට ඉන්න මගේ යාළුවා අපි ඉතින් වටේම තියෙන උපදූප ටික කතා කර කර හොඳට කනවා. මම කාලේ අසෙන් අයිස්ක්‍රීම් උත් කනවා. පොඩි අයිස්ක්‍රීම් ස්ටෝල් එකක් තිබ්බා. ඉතින් මම අපි මේ වෙනසකටත් එක්ක කොකනට් අයිස්ක්‍රීම් උයි වැනිලා අයිස්ක්‍රීම් උයි කෑවා ගයිස් කෑමට පෙර. Cheetah.
You went to church? I will go tomorrow. ඉතින් ගයිස් ඔයගලන් වැරදියට හිතන්න කලින් මම ටක් ගාලා පැහැදිලි කරන්නම් මෙයා ආදරය කරන පිරිමි පාර්ශවයට. හැබැයි යා හොඳ පුද්ගලයෙක්, යාළුවෙක් විදියට අති විශේෂ අති සුන්දර මිනිස්සෙක්. හරි ඒ එකම ගයිස් මම කියන්න ඕනේ මම නටත්තේ ඔයගලන්ට පේන වෙති මගේ අතේ ලූස් ස්කින් එහෙම සෑහෙන්න තියෙනවා. මම දැන් වර්ක්අවුට්ස් කරලා මගේ අතේ ෆැට් එක ගොඩාක් අඩු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔයගලන් දැක්ක මගේ ඇඟට වඩා අත් දෙක සෑහෙන මහතයි. ඉතින් මම මේකට වර්ක්අවුට් කරනවා ගයිස් දැන්. I love you, Shanoli. I love you, Mom. Seriously, I will miss you a lot. Shut man. up, I'll kill you. Seriously, man. ඉතින් ළමයි ඔහොම තමයි අපේ ඇනුවල් පාටි එක ඉවර වුණේ. ඉතින් ඇත්තටම ලස්සන සුන්දර දවසක් ඊයේ. මොකද ඇඟ අඩු වුණාට පස්සේ මම කැමති ජාතියේ ඩ්‍රීම් ඩ්‍රෙස් එකක් මට අඳින්න පුළුවන් වුණා. මේ ඉන්නේ මගේ යාළුවෝ guys. ඉතින් මම ඕගලන්ටත් කියන්නේ බෑ කියලා දෙයක් නෑ මේ ලෝකේ කරන්න පුළුවන්. මම මගේ ටාගට් එක 55ට යනවා. ඉක්මන කිව්වම අනවශ්‍ය ලෙස හදිසි වෙන්නේ නැහැ. මම මගේ ගමන පුළුවන් විදියට ලස්සනට යනවා. ඉතින් ඕගලන්ටත් මම එන්න කියනවා මගේ weight loss journey එකට එකතු වෙන්න කියලා. මාත් එක්ක බර අඩු කරගත්තු ගොඩක් කට්ටිය ඉන්නවා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයත් එකතු වෙන්න. ඔයත් මහත නිසා දුක් විඳින කෙනෙක් නම් මගේ channel එකට එකතු වෙන්න. ඉතින් මගේ channel එක දැම්ම subscribe කරලා notification button එක click කරන්න. මගේ ඊළඟ vlog එකෙන් ඉක්මනටම හම්බෙමු. හැමෝටම ආදරේ.